බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ කේට් කුමරියගේ ඇඟිල්ලේ දිලිසෙන නිල් මැණික් මුද්ද ගැන කතාව හරිම රසවත්. මේ වටිනා මැණික අපේ ශ්‍රී ලංකාවේ රත්නපුරෙන් ආපු එකක් කියලා ඔබ දන්නවද? මේක පිටිපස්සේ ආඩම්බර කතාවක් තියෙනවා. කතාව පටන් ගන්න 1981 අවුරුද්දේ. චාල්ස් කුමාරයා ඩයනා ස්පෙන්සර් මිනිවියට විවාහ යෝජනා කරනකොට ඩයනාට කැමති මුද්දක් තෝරා ගන්නට අවස්ථාව ලැබුණා. සාමාන්‍යයෙන් රාජකීය පවුලේ අය විශේෂ මුදු පාවිච්චි කළත් ඩයනා තෝරගත්තේ ගරට් සමාගමේ නාමාවලියේ තිබුණු කැරට් 12ක් බර දියමන්ති 14කින් වට කරපු නිල් මැණික් මුද්දක්. මේ නිල් මැණික තමයි අපේ රටේ රත්නපුරෙන් හම්බ වුණ සිලෝන් බ්ලූ සෆයර් එක. මුලින් මේ මුද්දට සමහරු සාමාන්‍ය වැසියන්ගේ මැණික කියලා කිව්වා. ඒ කාලේ පවුන් 28000කට ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් පොදු විලාසිතාවක් විදිහට තමයි ඒක තිබුණේ. ඒ ඩයනා කුමරිය මේ මුද්ද පැලඳුවාට පස්සේ ඒකේ වටිනාකම වෙනස් වුණා. ඇයගේ නිල් ඇස්වල මේ මැණික ලස්සනට ගැලපුණා. ඩයනාගේ ආකර්ෂණයත් එක්ක මේ මුද්ද ලෝකයේ ප්‍රසිද්ධම විවාහ ගිවිස ගැනීමේ මුද්ද බවට පත් වුණා. ඩයනා කුමරියගේ අභාවයෙන් පස්සේ 2010 දී විලියම් කුමාරයා කේට් මිඩල්ටන්ට විවාහ යෝජනා කළේ අම්මාගේ මතකයේ වෙනුවෙන් මේ මුද්ද පළඳවමි. ඔහු කිව්වේ අම්මාව මේ විශේෂ අවස්ථාව සම්බන්ධ කරගන්න හොඳම විදිහ මේකයි කියලා. අදටත් බ්‍රිතාන්‍ය කිරුළේ අනාගත රජුණගේ ඇඟිල්ලේ දිලිසෙන්නේ අපේ රත්නපුරෙන් ආපු ඩයනා කුමරියගේ හිත දිනාගත් ලංකාවේ ඒ අගරන් නිල් මැණිකයි. මේක ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්.